යාළුවනේ ඉකෝමත් එක කාලෙක ලස්සන පළතුරු ගම්මානයක් තිබුණා. ඉතින් මේ ගම්මානේ අඟහරුවාද කියන්නේ පළතුරු පොළ තියෙන දවස. ඉතින් මෙන්න මේ පොළේදී විච්ච හරි අපූර්ව සිද්ධියක් බලන්න තමයි අපි දැන් යන්නේ. ලාබයි එන්න ස්ට්‍රෝබෙරි ගන්න. මේ ඉන්නේ ස්ට්‍රෝබෙරි අක්කා. මේ තමයි එයාගේ කඩේ. ඉතින් මෙයා හරිම හොඳ කෙනෙක්. එතකොට යාළුවනේ මේ තමයි අඹ අයියා. මෙයා කරන්නේ අඹ වලින් අච්චාරු බීම වගේ දේවල් හදලා පොළේ ඉන්න අයට විකුණන එක. එන්න හැමෝම එන්න හැමෝම මගෙනුත් දොඩම් බීම එකක් බීලා යන්න. අන්න ඒ විදිහට කෑ ගැහුවේ අපේ දොඩම් මල්ලි. එයා දොඩම් බීම තමයි විකුණන්නේ. ඔන්න ඉතින් දවසක් මේ යාළුවෝ හැමෝම ටික කතා වෙලා ක්‍රිකට් මැච් එකක් තිබ්බා. ඒ වෙලේ දොඩම් මල්ලි දාපු බෝල් එකට අම්බ අයියා ගැහුවා 6 පාරක්. ගහපු ගැහිල්ලට බෝලේ ගිහින් කැලේට වැටුණා. අයියෝ බෝලේ කැලේට ගියා නේද? ඔයා ගැහුවා නම් ඔයා ගිහින් අරන් එන්න. හරි එහෙනම් මම යන්ටම්. එහෙම කියපු අඹ යාළුවා මේ භයානක කැලෑව ඇතුළට හිමින් ඇතුල් වුණා. බලන්නකො යාළුවනේ මගේ පිටිපස්සේ අලියෙක් පැන්නුවා. අනේ බොරු නොකියා ඉන්න අබයා. අඹ යාළුවාට මේ වුණ කරදරේ කවුරුත් පිළිගත්තේ නැහැ. හැබැයි අඹ යාළුවා නම් ගොඩක් බයෙන් හිටියේ. ඉතින් යාළුවනේ අඹ යාළුවාට ඒ දවස භයානක මතක ගොඩක් එකතු කරලා ගෙවිලා ගියා. යාළුවනේ මේ පළතුරු ගම්මානේ තවත් ලස්සන දවසක් උදා වුණා. උදෙන්ම නැගිටින ඉර මාමා කෝඩු වලින් නැගිටලා පියාඹගෙන යන අපේ කුරුළු යාළුවා මේ දවස තවත් ලස්සන කරා. යාළුවනේ අදත් ගිය සතිය වගේම පළතුරු පොළ තියෙන දවසක්. එතකොට යාළුවනේ මේ ඉන්නේ ස්ට්‍රෝබෙරි නංගි. මෙයාත් මේ උදේම පළතුරු කපලා ලෑස්ති වෙන්නේ පොළට යන්න. ගෙදර පළතුරුත් ඉවර වෙලා. උදේම පීච් නංගි එක්ක පොළට යන්න ඕනි. පීච් නංගි. පීච් නංගි. නංගි අපි දෙන්න අද පොලේ ගිහින් එමුද? හරි අක්කේ අපි යමු. මේ විදිහට පීච් නංගි ස්ට්‍රෝබෙරි නංගි උදෙන්ම පොළට ගියා පළතුරු ටිකක් අරන් එන්න. කෙසෙල් ආයේ මට කෙසෙල් කිලෝ එකක් දෙන්න. ගමට අලියෙක් ඇවිල්ලෝ. අලියෙක් ඇවිල්ලෝ. එතකොටම යාළුවනේ ආයුධ එහෙම අරගෙන ගමේ හැමෝම අලියව වට කරා. කවුරුත් එයාට මොකුත් කරන්න එපා. මේ බලන්න හැමේම මෙයාගේ කකුලේ ලොකු කට්ටක් ඇනිලා. ඉතින් යාළුවනේ අපේ අඹ යාළුවා එක්ක අනිත් හැමෝම එකතු වෙලා මේ අලියාගේ තිබුණ කට්ට අයින් කරලා එයාව සුවපත් කරා. එදා ඉඳන් අපේ අලි යාළුවයි මේ පළතුරු ගමේ ඉන්න හැමෝමයි ගොඩක් සහයෝගයෙන් සතුටින් ජීවත් වුණා. හැබැයි ඒ සතුට ගොඩ කාලයක් නම් තිබුණේ නැහැ. ඒ මොකද දන්නවද යාළුවනේ? අපේ අලි යාළුවට පළතුරු ගමේ දිගටම ඉන්න බෑනේ. එයා ඒ නිසා ආපහු මේ හැමෝම දාලා කැලේ ඇතුළට ගියා. ඉතින් යාළුවනේ අස්රණ වෙලා හිටපු අලි පැංචට උදව් කරපු අපේ අඹයා ගැන ඔයාලා මොකද්ද හිතන්නේ? පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න.